ඉතින් කට්ටියටම සුබ දවසක්. ඔයාලම එකතු වෙලා ඉන්නේ වෙල්කොටෙල් PMS එකේ ඩෙමෝ වීඩියෝ එකත් එක්ක. ඉතින් මේ සිස්ටම් එකේ අපි අපේ ඇඩ් එකෙන් පස්සේ ඔයාලට තවත් ෆීචර්ස් කීපයක් මෙතන තියෙනවා. ඒ ටිකත් එක්ක තමයි මේ අලුත් වීඩියෝ එක අප්ඩේට් වෙන්නේ. ඉතින් මම මෙතන ඉඳන් ඉස්සරහට කියා දෙන්නම් සිස්ටම් එක ලොග් වෙන තැන ඉඳන් ඔක්කොම වැඩ ටික කරගන්න විදිහ. ඉතින් හරි ඔයාලට අපේ සයිට් එකට නැත්නම් අපේ ඇප් එකට ලොග් වෙච්ච ගමන් ඔයාලට පේන ඉන්ටර්ෆේස් එක තමයි මේ තියෙන්නේ. වෙල්කොටල් PMS කියලා තියෙනවා. ඔයාලගේ sign up ෆෝම් එක තියෙනවා. ඔයා මේකට අලුතෙන්ම රෙජිස්ටර් වෙන කෙනෙක් නම් ඔයා මේ sign up කියන එකට යන්න. එතනින් ඔයාලට පුළුවන් go to registration කියලා දීලා ඔයාගේ නම ඊට පස්සේ ඔයාගේ මේල් එක සහ ඔයා කැමති පාස්වර්ඩ් එකක් මෙතන එන්ටර් කරලා පුළුවන් තරම් try කරන්න පාස්වර්ඩ් එක හොඳ strong පාස්වර්ඩ් එකක් වෙන තරමට හොඳයි. කියන්නේ letters ඊට පස්සේ මොන හරි symbol එකක් සහ numbers කීපයක් use කරන එක. ඊට පස්සේ continue කරන්න. continue කරාට පස්සේ ඔයාගේ hotel එකේ details ටික add කරන්න වෙනවා. hotel details ටික add කරලා launch my PMS කියන එක දෙන්න. එතකොට ඔයා ඔටෝම ලොගින් වෙයි. දැන් මට account එකක් තියෙන නිසා මම sign in වෙන්නම්. එතකොට ඔයාට හිතනවා sign out වෙච්ච වෙලාවක ආයෙ sign in වෙන්න දෙනවා. ඔයාට පුළුවන් email එක සහ passwords ඔයාට use කරලා sign in වෙන්න. හරි. ඔයා මෙන්න මෙතනදී මේ තියෙන්නේ ඇත්තටම admin dashboard එක. admin dashboard එක කියලා කියන්නේ ඔයා හිතන්නේ දැන් ඔයා ගොඩක් වෙලාවට hotel owner කෙනෙක් නම් ඔයා hotel owner නම් විතරයි ඔයාට මේ ඔක්කොම ටික පෙන්වන්නේ. ඔයාට ඒක මාරු කරන්නත් පුළුවන් මේ settings වල admin කෙනෙක්ට තියෙනවා role access කියලා part එකක්. ඒ adminට පුළුවන් එතකොට මෙන්න මේ ටිකට අලුතෙන් role එකක් add කරලා මොන tabs පෙන්වන්න ඕනේ manager dashboard එක පෙන්වන්න ඕනේද නැද්ද? ඊට පස්සේ ස්ටාෆ් එකට පෙන්වන්න ඕනේද නැද්ද? අන්නේ දේවල් ටික ඔයාලට මේව කරන්න. ඒ දේවල් ටික ටික් කරලා ඒ ටික අයින් කරලා ඒ ටික හදන්න පුළුවන් ඔයාලට. හරි. එතකොට මම ඒක කිව්වේ මුලින්ම ඇඩ්මින් කෙනෙකුට. එතකොට ඔයාලට පුළුවන් ඒ ටික කරගෙන එන්න. සහ ඔයාගේ ප්‍රොෆයිල් එක වෙනස් කරගන්න හිතන්න ඔයාලට මෙන්න මෙතනට එන්න ඕන ලෝගෝ එක වෙනස් කරන්න පුළුවන් මෙතනින්. ඔයාගේ හොටෙල් එකේ නම, හොටෙල් එකේ යූස් වෙන කරන්සි එක, සර්විස් චාර්ජ් රේට් එක කොහොමද, ඊට පස්සේ ඔයාලා වැට් එක කොහොමද යන්නේ සහ එක්ස්ට්‍රා බෙඩ් එකකට සාමාන්‍ය නිශ්චිත රේට් එකක් තියෙනවා. ඔයාලට පුළුවන් මෙතන මැට් කරලා තියන්න එක. නැත්නම් ඔයාලට පුළුවන් ඒක බුකින් කරලා දාන්නත්. ඊට අමතරව වගේ ඇඩ්‍රස් එක, පබ්ලික් ෆෝන් නම්බර් එක සහ ඊමේල් එක මේ ටික වැටෙන්නේ ඔයාගේ රිසිප්ට්ස් වලට සහ ඔයා print කරන print outs වලට. ඉතින් ඊට පස්සේ ඔයාගේ ටීම් එක මේ විතර ටීම් කියලා සඳහන් කරලා තියෙන්නේ ඔයාගේ මේ සිස්ටම් එක ඇක්සස් කරන ටීම් එක. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මෙතනින් ඔයාගේ ස්ටාෆ් එකේ ඉන්න කට්ටිය ගේ නේම් එක සහ යාළුවට පාස්වර්ඩ් එක සහ ඊමේල් එක දීලා යාළුවට රෝල් එකක් හදලා දෙන්න. දැන් මේක රෝල්ස් 3ක් විතරක් පෙන්වන නිසා යතන 3ක් පෙන්වන්නේ. නැත්නම් ඔයාලට පුළුවන් මේක රෝල්ස් කීපයක් තව හදාගන්න දිගට. ඊට පස්සේ channel manager part එක මේ channel manager part එක ඇත්තටම අපි එකපාර අපිට කනෙක්ට් කරගන්න පුළුවන් දෙයක් නෙවෙයි. මොකද එතනදී ඔයාලගේ හොටෙල් එකේ channels ටිකේ තියෙන rooms අපි map කරගන්න ඕනි. කියන්නේ OTA mapping එක සහ අපේ channel manager part එකේ mapping එක සහ අපේ direct booking mapping එක. ඔය mappings තුනම හරියට synchronize වුණාට පස්සේ තමයි අපේ system එක ඒ පැත්තෙන් start කරන්න පුළුවන්. ඉතින් මෙහෙමයි. ඔයාලට channel manager එකක් ඕනි නැත්නම් කිසිම issue එකක් නැහැ. අපිට channel manager part එක off කරගෙන මේ වැඩේ කරන්න පුළුවන්. අපි channel manager එකට යනවා නම් ඔයාලට පුළුවන් මේ part එකත් include කරගෙන යන්න. ඊට පස්සේ ඔයාලට iCal sync කරන්න ඕන නම් channel manager එකට පල්ලෙන් තියෙන part එක ඔයාලට iCal එකෙන් ඔන්න sync කරගන්නත් පුළුවන්. ඊට අමතරව මෙතන activity කියන log එකේ ඔයාලට පෙන්නනවා ඔයා කරපු හැම දෙයක්ම. හිතන්න ඔයා අලුතෙන් බුකින් එකක් දැන් ඔයා විතරක් නෙවෙයි අතන වගේ සිස්ටම් එකේ පාවිච්චි කරන ඔක්කොම කට්ටියගේ නමත් එක්ක එයාලගේ පේන්නනවා මොනවද කරලා තියෙන්නේ කියලා. දැන් මම මේ සිස්ටම් එකට ඉස්සර ලොග් වෙලා කරපු කීපයක් තමයි මේ තියෙන්නේ. මේක දිගටම අප්ඩේට් වෙනවා. කවද්ද උනේ කියලා ඔක්කොම ටික අප්ඩේට් වෙනවා මෙතන. හරි. ඊට පස්සේ අපි යමු ආයි ඩෑෂ්බෝඩ් එකට. ඩෑෂ්බෝඩ් එකේ ඕන කෙනෙක් විදිහට ඔයාට මේ ඔක්කොම වාගේ දේවල් ටික බලා ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට total revenue එක මේ මාසය තුළ තියෙන room revenue එක, F&B කියන්නේ food and beverage revenue එක, events revenue එක ඒවා වෙනම කරගන්න පුළුවන්. ඊට පස්සේ profit and expenses ඒ දේවල් ගැන rough idea එකක් සහ operation සම්බන්ධව rough idea එකක් ගන්න පුළුවන්. මෙතනදී ඔයාලා total revenue එක මාස 6කට chart එකක් පෙන්වනවා, line chart එකක් විදිහට සහ revenue by room types ඔයාගේ room තියෙන types එක්ක මෙතන pie chart එකක් විදිහට ඒක පෙන්වනවා ඔයාලට. revenue එක expense එකයි අතර තියෙන gap එක line chart එකකින් ඒ වගේ දේවල් වලින් පෙන්නනවා.
ඉතින් ඊට පස්සේ බුකින් ස්ටැබ් එක මේක ගොඩක් කලාට ෆ්‍රන්් ඩෙස්ක් එකේ ඉන්න ස්ටාෆ් එකට තමයි මේක ඇක්සෙස් එක තියෙන්නේ. එතකොට මෙතන තියෙනවා බුකින්ස්, මෙතන තියෙන අරයිවල් ටුඩේ කී දෙනෙක් එන්න ඉන්නවද, ඩිපාර්ච් ටුඩේ අද කී දෙනෙක් යන්න ඉන්නවද, දැන්ට කී දෙනෙක් ඉන්නවද, සහ කොච්චර බැලන්ස් එක නැත්නම් ඇඩ්වාන්ස් පේමන්ට් එකකින් පස්සේ ඔයා ඊළඟට තව කොච්චර ටිකක් කලෙක්ට් කරගන්න තියෙනවද කියලා මෙතන පෙන්නනවා. එතන මෙන්න මෙතන පුළුවන් අපිට මේ new booking කියන බටන් එක ක්ලික් කරලා ඔයාලට පුළුවන් booking එකක් දාගන්න. මෙතනදී room booking සහ packages booking කියලා දෙකක් තියෙනවා. මම මෙතනදී packages booking කියලා දීලා තියෙන්නේ. හිතනවා පොඩි හොටෙල් එකක් නම් ඔය day out packages ඊට පස්සේ experience related packages කීපයක් පෙළක් තැන් වලින් දෙනවා, safaris වගේ දේවල්. ඉතින් ඒ වගේ දේවල් අපිට මේකට include කරලා තියන්න පුළුවන්. එතකොට මෙතනදී ඔයාගේ අලුත් කස්ටමර් කෙනෙක් තියෙනවා නම් ඔයාලට බලන්න මේ add new customer කෙනෙකුට ක්ලික් කරලා ඒ කස්ටමර්ව දාන්න. ඔයා දැනට recurring customer කෙනෙක් නම් මෙන්න මෙතන save කරලා තියෙනවා නම් එයාව මෙතනින් අපිට select කරලා ගන්න පුළුවන්. ඊට පස්සේ stay type එක එයා overnight stay එකක්ද day booking එකක්ද. උදාහරණයක් විදිහට හිතන්න උදේ check in වෙලා හවස check out වෙන booking එකක් නම් අපිට පුළුවන් day booking එකක් දාන්න. කියන්නේ same day evening check out එකක් තියෙන්නේ. නැත්නම් overnight එකක් අපි සාමාන්‍ය විදිහට කරන විදිහ. ඒ වගේ room එක select කරන්න. අපි දැන් මෙතන room set කරලා නැහැ. මම room set කරන විදිහත් ඔයාලට කියා දෙන්න. check in check out dates දාන්න. check in style එක කියන්නේ dinner check in එකක්ද lunch check in එකක්ද කියන කතාව. ඊට පස්සේ කොහොමද meal plan එක room only ද BB ද HB ද FB ද කියන කතාව. ඊට පස්සේ adults ලා කී දෙනෙක්ද children's ලා කී දෙනෙක්ද බේබිස්ලා කීයද කියන කතාව, සහ එක්ස්ට්‍රා බෙඩ් එකක් ඕන නම් ඒකේ රේට් එක කොහොමද, ඊට පස්සේ ඇඩ්වාන්ස් පේමන්ට් එක ඔය ටික දාලා මේක කරන්න පුළුවන්. මම ඔයාලා රූම් එක ඇඩ් කරලාම පෙන්නන්නම් මේකේ බුකින් එකක් දාලා. ඊට පස්සේ කැලෙන්ඩර් view එක, මේ කැලෙන්ඩර් view එකේදී ඔයාලට බුකින්ස් දාපු ඔක්කොම ටික පෙන්නනවා. මම මේක ආයෙ පෙන්නන්නම් අපේ ඇක්ෂන් පාර්ට් එකේදී කොහොමද මේක හරි ප්‍රොසෙස් එකක් විදිහට වෙන්නේ කියලා. මම ඊට කලින් අපේ ඩෑෂ්බෝඩ් මේ අපේ ටැබ්ස් ටික මම කියාගෙන යන්නම්. රූම්ස් පාර්ට් එකේදී ඔයාලට පුළුවන් රූම් එකක් ඇඩ් කරගන්න. රූම් එකේ නම්බර් එක, රූම් එකේ ටයිප් එක, say room only BB HB FB rates ටික දාලා say ඊට පස්සේ රූම් එකක් වයිස් ගන්නවා නම් කොහොමද රූම් per room rate එක, සහ මෙතනදී අපි per person rates මෙතනදී වැටෙන්නේ. සහ මේක දැන් available ද කොහොමද කියන කතාව මෙතනින් දාන්න පුළුවන්. කස්ටමර් මැනේජ්මන්ට් පාර්ට් එක මේ විදිහට ඔක්කොම පෙන්වනවා. යාගේ ID එක ටයිප් කරලා තිබ්බොත් යාගේ බර්ත්ඩේ එකත් මෙතන පෙන්වනවා. ඔයාලට පුළුවන් WhatsApp වගේ තියෙන එයා available නම් මේ නම්බර් එකෙන් කෙලිම WhatsApp message එකක් තු මේකෙදී එයාට message එකක් දාන්න සහ බර්ත්ඩේ wish එක වගේ දේවල් කරනවා. මේ දේවල් කරගන්න. group functions හිතන්න ඔයාගේ හොටෙල් එක weddings වගේ දේවල් plan කරනවා නම් ඔයාලට පුළුවන් මෙතනදී ඒ දේවල් ටික කරගන්න. උදාහරණයක් විදිහට අර වගේම තමයි මම මෙතන demo හදලා පෙන්නන්නම්. demo event client අපිට පුළුවන් ඉස්සෙල්ලා වගේ select කරන්න, නැත්නම් quick add එකකින් ඒව add කරගන්නත් පුළුවන්. event date එක ඊට පස්සේ guest count එක අපි හිතමු 1000යි කියලා. ඊට පස්සේ food plates ප්‍රමාණය 990යි. ඊට පස්සේ breakfast එක හිතන්න අපි ගොඩක් වෙලාවට වෙඩින් එකක් වගේ දෙයක් නම් ලන්ච් එක, ඊට පස්සේ ස්නැක්ස්, evening tea එක, morning tea එක ඔය විදිහට මොනවද අපිට දෙන්න පුළුවන්. ඊට පස්සේ base quotation එක හිතන්න 100000යි කියලා. advance payment එක විදිහට අපි 2,2,500ක් ගත්තා කියලා හිතන්න. හරි. 2,2,500ක් අපි මෙතනින් advance payment එක විදිහට දාලා අපිට පුළුවන් මෙතනින් ඔයාලට තව මොකක් නෝට් එකක් තියෙනවා නම් add කරන්න. ඉතින් මේ විදිහට add වෙනවා. ඔයාගේ due balance එක 7,500 කියලා මෙතනින් පෙන්නනවා. ඒතකොට ඔයාලට පුළුවන් මේකෙදි තව දේවල් ටිකක් කරගන්න. පළක් තැන්වලදී ඔයාගේ package එකේ තියෙන දේවල් එළියෙන් අරන් එන customers ලා ඉන්න. උදාහරණයක් විදිහට හිතන්න ඔයාගේ හොටෙල් එකකින් ඔයා DJ එක, ඊට පස්සේ වෙඩින් කාර් එක, ඒ වගේ දේවල් ඔක්කොම ටික මේ package එකේ ඇතුලේ සලසනවා. හැබැයි ඒ client ඕනි වෙනවා, ඔයා client ඕනි වෙනවා අපිට එහෙම DJ එකක්වත් වෙඩින් කාර් එකක්වත් අවශ්‍ය නැහැ. අපිට අපේ පැත්තෙන් ඒ ටික කරගන්න පුළුවන්. ඒකේ cost එක අපිට අඩු කරලා දෙන්න කියලා. එතකොට අපිට පුළුවන් අපේ total package එකෙන් deduct කරන්න ඒ දේවල් ටික. මෙන්න මෙතන තියෙනවා පළවෙනි බටන් එක. ඔයාලා වෙන service and extras කියලා. ඉතින් මෙතනදී ඔයාලට පුළුවන් එහෙම මොන හරි දේවල් තියෙනවා නම් add කරගෙන යන්න. quantity එක කීයද, ඒකේ unit price එක කීයද. මෙතනදී අපි මේ deductions වලට තමයි අර වගේ දේවල් add කරන්නේ. හිතන්නකෝ description එක විදිහට අපි දෙමුකෝ DJ කියලා. DJ quantity එකයි ඒකේ value එක රුපියල් 25000යි. ඊට පස්සේ
මෙහෙම අපිට එක දිගට ඇඩ් කරගෙන යන්න පුළුවන්. රිඩක්ෂන්ස් හිතන්න යාගේ වෙඩින් කායෙක් කියලා. වෙඩින් කායක වෙඩින් කායක අපේ එකත් ඉන්ක්ලූඩ් වෙලා තිබ්බා. අපේ එකට එක නැති හින්දා අපි රිඩක්ෂන් එකට දානවා 20000යි. ඒ වගේ අපිට පුළුවන් රිඩක්ෂන්ස් ටික කරගෙන යන්න. ඊට පස්සේ හිතන්න ඔයාගේ කොටේෂන් එකෙන් පස්සේ හිතන්න මේ ඉවෙන්ට් එකේදී මොනවා හරි ප්‍රශ්න කීපයක් වෙලා ප්ලේට්ස් කීපයක් බිඳලා තියෙන්න පුළුවන්, ග්ලාසස් කීපයක් බිඳලා තියෙන්න පුළුවන්. ඒ වගේ දේවල් වලදී අපිට වෙනවා එක්ස්ට්‍රාස් ඇඩ් කරන්න. හිතන්නකෝ ඩැමේජස් කියලා. ඩැමේජස් වලට අපිට පුළුවන් එක ග්ලාස් ඩැමේජ් කියලා එකමක් හරි දාලා ක්වොන්ටිටි එක 100යි යුනිට් ප්‍රයිස් එක එකකට රුපියල් 200 ගානේ ගිහිල්ලා තියෙනවා. එතකොට ඒ ටික එක්ස්ට්‍රා විදිහට ඇඩ් වෙනවා. ඔය ටික ඔක්කොම ඇඩ් කරලා මෙන්න මෙහෙම අපිට එතකොට ග්‍රෑන්ඩ් ටෝටල් එකක් එතනදී දෙනවා. මේ ඔක්කොම අපි මේවා ටික කරාට පස්සේ ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මෙතනින් itemized bill එක ඊට පස්සේ itemized bill එකේ තියෙන අර අපේ අවසාන හිතන්න ඔය ඉවෙන්ට් එක ඉවර වෙලා කස්ටමර් ආවට පස්සේ හරියටම බලන්න පුළුවන්. ඉස්සල්ලාම බේස් කොටේෂන් එක ලක්ෂ 10ක් තිබිලා තියෙනවා. මෙතනදී ඩැමේජස් වලට 20000ක් ඇඩ් වෙලා තියෙනවා. ඊට පස්සේ DJ එක සහ වෙඩින් කායක එයාලගේ පැත්තෙන් ආපු නිසා ඒ දෙකට තිබ්බ 25000 20000 අඩු වෙලා අවසානයේ එයාට පෙන්නනවා 7.25ක් විතරක් ගෙවන්න තියෙනවා කියලා. ඉතින් ඔන්න වගේ පිළිවෙලට මේ වැඩේ කරගන්න පුළුවන්. සහ මේක අපිට PDF එකක් හෝ thermal print එකක් විදිහට ගන්න පුළුවන්. ඉවෙන්ට් එකක නම් අපි ගොඩාක් වෙලාවට රෙකමන්ඩ් කරන්නේ ලොකු බජට් එකක් නිසා අපිට A4 එකක බිල් එකකට යන්න පුළුවන්. ඒක ගොඩක් කස්ටමර් කෙයා පැත්තෙන් ඇත්තටම වටිනවා. ඉතින් ඒ කතාව හරි. ඊට පස්සේ මට ඉස්සලා කියන්න අමතකුණා ඔයා ඉස්සලාම් කොටේෂන් එක හැදුවට පස්සේ කන්ෆර්මේෂන් ලෙටර් එක අපි කියන්නේ ඇඩ්වාන්ස් එක පේ කරාට පස්සේ කන්ෆර්මේෂන් ලෙටර් එක අපිට මෙතනින් යවන්න පුළුවන්. කවද්ද ඉවෙන්ට් එක තියෙන්නේ, කොහොමද ඒ තියෙන ඩීටේල්ස් ටිකත් එක්ක. ඊට පස්සේ ඔයාලගේ ටෝටල් එක ගද්දි මෙන්න මෙතනින් ඔයාලට පුළුවන් බැලන්ස් එක මේ පේ කරගන්න. ඒ ටික තියෙනවා මෙතනදී. ඊට පස්සේ තියෙන රෙස්ටොරන්ට් සිස්ටම් එකේදී මේකෙදි පොස් පාර්ට් එක, KOT පාර්ට් එක, මෙනූස්, ඉන්වෙන්ටරි, කිචන් ඉන්වෙන්ටරි සහ ඕඩර් ස්කින් ටැබ්ස් 5 තියෙනවා. සහ උඩින් පෙන්නනවා කොච්චර සේල්ස් ප්‍රමාණයක් තියෙනවද ඒ කතා ටික. මෙතනදී ඔයාලගේ පැත්තෙන් වෙන්න ඕනේ මුලින්ම ඔයාගේ ඉන්වෙන්ටරි එක ඉන්වෙන්ටරි එකට දාගන්න ඕනේ ඔයාගේ තියෙන බඩු ටික. උදාහරණයක් විදිහට තියෙන දේවල් ටික ඔයාලට මෙතනින් දාගන්න පුළුවන්. ඊට පස්සේ මෙනූස් ටික අපි ඇඩ් කරගන්න ඕනේ. මෙනු එකේදී ඔයාලා හොඳට මතක තියාගන්න මෙතන අපි මෙනු එකට ඇඩ් කරාට පස්සේ ඔයාගේ ඩිරෙක්ට් මොනවා කියන්නේ හිතන්න බීම වර්ග මොනවා හරි බෙවරේජස් වර්ග දේවල් ගැන ඔයාලා එළියෙන් ගෙනලා තියාගන්න දේවල් හිතලා තියෙනවා. හිතන්න කෝලා වගේ දේවල්. ඒ වගේ දේවල් නම් අපිට මෙතන පුළුවන් ඩිරෙක්ට්ම මෙතනට දෙන්න ඩිරෙක්ට් ක්වොන්ටිටි එක. හැබැයි දැන් ඔයා රයිස් එකක් වගේ දෙයකදී නම් ඔයාට මෙන්න මෙතනින් ඔයාගේ රෙසිපි එකට චේන්ජ් කරගන්න පුළුවන් මොන ඉන්ග්‍රීඩියන්ට් එකකින් මොන ක්වොන්ටිටි එකක් ඕනේද කියන කතාව. මේක එකතු කරගන්න හේතුව තමයි නැත්තම් ඔයාගේ ඉන්වෙන්ටරි එකෙන් ඩිඩක්ෂන් එකක් වෙන්නේ නැහැ. ස්ටොක් එක ඇත්තටම මෙතන 1000යි කියලා දාලා පටන් ගත්තොත් මේක පල්ලට අඩු වෙවි කියලා 50ට එද්දි මේකේ ලෝ කොස්ට් ඇලර්ට් එකක් පෙන්නනවා. අන්නේ කතාව වෙන්නේ නැහැ ඔයා හරියට මෙතන රෙසිපි එක ඇඩ් කරගත්තේ නැති වුණොත්. ඉතින් ඒකත් එක්ක හවුස් කීපින් පාර්ට් එකේදී රූම් සප්ලයිස් කියලා දෙනවා. රූම්ස් වල අපිට මෙතනින් පෙන්නනවා ඔය බුකින් එකක් දැම්මට පස්සේ රූම්ස් දැන් කීයක් තියෙනවද කියන කතාව හවුස් කීප් කරන්න. එතකොට සහ මෙතන ඔයාලගේ වෙනම ඉන්වෙන්ටරි එකක් තියෙනවා. රූම්ස් වලට අවශ්‍ය ඉන්වෙන්ටරි උදාහරණයක් විදිහට සෝප්, ටවල්ස්, බෙඩ් කවර්ස් ඒ වගේ දේවල් ටික ඇඩ් කරලා තියාගන්න. නයිට්‍රොයිඩ් පාර්ට් එක නයිට්‍රොයිඩ් එකේදී ඔයාලා මෙතනදී වර්ග කිහිපයක් තියෙනවා. ඔටෝමේට් කරන්න පුළුවන් නයිට්‍රොයිඩ් එක හිතන්න උදාහරණයක් විදිහට අපි පාන්දර එකමාර වගේ දීලා තිබ්බොත් මේ ඔටෝම පාන්දර එකමාරට නයිට්‍රොයිඩ් එක කරනවා. නැත්නම් ඔයාලට පුළුවන් මැනුවල් ඔඩිට් එකක් කරන්න. එතනදී වෙන්නේ ඔයාගේ ඔයාට ඕනි දවසේ ඉඳන් ඔයාට ඕනි ඩේට් රේන්ජ් එක නැත්නම් ඩේට් ටයිම් රේන්ජ් එක දුන්නාට පස්සේ ඒ රේන්ජ් එක ඇතුලේ වෙච්ච සියලුම දේ ඔයාට දෙනවා. ඔඩිට් එකක් කරලා හිතන්නකෝ මෙතනදී අපි අනිවාර්යෙන් රෙස්පොන්සිබල් කෙනෙක්ගේ නමක් දාන්න ඕනේ. නැත්නම් අපිට මේක කරගන්න දෙන්නේ නැහැ. මෙන්න මේ විදිහට වට ෆුල් රිපෝට් එකක් දෙනවා. රූම්ස් ප්‍රමාණය කීයද, රෙස්ටොරන්ට් එකේ කොච්චර දේවල් වුණාද, ඉවෙන්ට්ස් ෆන්ක්ෂන් මොනවද උනේ, කෑෂ් කොච්චර කරාද, කාඩ් කලෙක්ට් කරාද, පේමන්ට් කලෙක්ට් ෆුල් පේමන්ට් එක මේ පේමන්ට්ස් කලෙක්ට් කරාද, එක්ස්පෙන්සස් මොන හරි තිබ්බද එදාට. ඊට පස්සේ අරයිවල්ස්, නිව් බුකින්ග්ස්, F&B, අවුට්ස්ටෑන්ඩින් බැලන්ස් ඒ වගේ දේවල් ස්ටොක් එක සම්බන්ධයෙන් ඩීටේල්ස් සහ ස්ටාෆ් එකේ දේවල්ුත් පෙන්වනවා. දැන් මෙතන ස්ටාෆ් එකක් දාන්න නැති නිසා මෙතන not recorded කියලා දාලා තියෙනවා. නැත්නම් මේ ෆුල් රිපෝට් එක අපිට පෙන්නනවා එදා දවසට දාලව. සහ අපිට මේ රිපෝට් එක print එකක් ගන්නත් පුළුවන්.
ඊට අමතර ප්‍රොෆිට් ඇන්ඩ් එක්ස්පෙන්සස් වලදී ඔයාලට උදාහරණයක් විදිහට වගේ Wi-Fi බිල් එක වගේ ලොන්ඩ්‍රි බිල්ස් වෙනම තියෙනවා නම් ඔයා එළියට ගෙවන්න තියෙන තව මොනවා හරි TV බිල්ස් ඊට පස්සේ ගොඩක් බිල්ස් වර්ග තියෙනවා ඔයාලා එළියට ගෙවන්න ඕනි දේවල් ඔයාලගේ එක ටැක්ස් වගේ දේවල් මාසය අවසානට වෙනවා නම් ඒ වගේ එක්ස්පෙන්සස් ඔයාලට ගෙවන්න පුළුවන් මෙන්න මෙතනින්. මොකද P&L report එකක් ඊට පස්සේ මොනවද payments වෙලා තියෙන සහ මොනවද expenses වෙලා තියෙන කියලා ඔයාලට CSV file එකක් through මෙතනින් ගන්න පුළුවන්. එතන monthly expenses වගේ දේවල් ඔටෝම monthly කැපෙන විදිහට ගන්න පුළුවන්. staff members කියන part එකේදී මේක ඇත්තටම වටින්නේ payroll system එකට. මේ PMS එකේ ඇතුළෙම payroll system එකකුත් තියෙනවා. ඔයාලගේ ස්ටාෆ් එකේ පේමන්ට්ස් ටික කරගන්න සහ ඒ කට්ටියගේ ඇටෙන්ඩන්ස් වගේ දේවල් කරගන්න. එතකොට ඔයාලට පුළුවන් මෙතනදී ඔයාලගේ ස්ටාෆ් එක රෙජිස්ටර් කරගන්න. ස්ටාෆ් එකේ නම දීලා ඊට පස්සේ යාගේ ETF EPF numbers දීලා පොසිෂන් එක ඩිපාර්ට්මන්ට් එක ඊට පස්සේ එයාට monthly fixed එකක්ද නැත්නම් daily ද කොහොමද ගෙවන්නේ කියලා එයාගේ base amount එක අපි basic salary කියලා කියන්නේ අන්න ඒක සහ join date එක දෙන්න පුළුවන් මෙතන. මම එකක් දැනට දෙන්නම්. ඩෙමෝ පර්සන් 1 එයා ඇක්ටිව් මේ වෙලාවේ එයාගේ ID එක එයාගේ EPF නම්බර් එක එයාගේ පොසිෂන් එක ඊට පස්සේ එයා ෆ්‍රන්ට් මොකද්ද ඩිපාර්ට්මන්ට් එක හිතන්න අපි එයා කිචන් කියලා දාන්න ඊට පස්සේ එයා මන්ත්ලි ෆික්ස් එකක්ද එයාගේ බැලන්ස් එක එයාගේ බේසික් එක රුපියල් 30000යි එයා ජොයින් ඩේට් එක අද හිතන්නකෝ මේ විදිහට දාලා අපි එයාගේ ප්‍රොෆයිල් එක ක්‍රියේට් කරා එතකොට එයා මෙහෙම පෙන්නනවා අපිට payroll system එකේදී එයාව වෙනවත් පෙන්නනවා විතර payroll system එකේ ඔයාලට පුළුවන් එයාගේ ඇතුළට ගිහිල්ලා එයාගේ attendance mark කරන part එක කරන්න. ඒතර මේක ඔයාලට පුළුවන් වගේ hotel එකේ තියෙන fingerprint system එකකට හෝ මොන හරි system එකකට connect කරලා මාසයේ අවසානයේ මේකේ මේවා ටික ගන්න. එතකොට ඔයාලට පුළුවන් ඒ ටික present absence කියන කතාව මේ විදිහට දාගන්න. ඔය ටික ඔයාලට පුළුවන් ඔන්න විදිහට mark කරගන්න. OT hours කීයක් කරාද ඒ දවස් ඇතුලේ ඒ දේවලුත් ඔක්කොමත් එක්ක ඊට පස්සේ ඔයාලට පුළුවන් අවසාන කැල්කියුලේෂන් පාර්ට් එකේදී මේ ජෙනරේට් කැල්කියුලේෂන් කියන පාර්ට් එක ක්ලික් කරලා එයාගේ පඩිය හදන්න. හිතන්නකෝ එයා වැඩ කරපු දවස් ටික බලලා හිතන්න ඒ දේවල් ඔක්කොම ටික චෙක් කරලා ඔයාලට පුළුවන් එයාගේ සැලරි එක හදන්න. සැලරි ෂීට් එකකුත් තියෙනවා මෙතනදී settings වලදී ඔයාලට පෙන්නනවා ETF EPF ඒ percentages ඔයා ගෙවන ඊට පස්සේ default monthly work කරන්න කීයක්ද ඉන්නේ දේවල් ඔක්කොම ටික මෙතන පෙන්නලා තියෙනවා සහ ඒ දේවල් ටික මෙතනින් තියෙනවා ඉතින් calculations වලදී ආ මේක finalize කරලා lock කරොත් එහෙම ඔයාලට මේක ආයේ මුකුත් කරන්න බෑ ආයේ ඔක්කොම check කරලා තමයි finalize කරන්නේ හරි ඊට පස්සේ අපි යමු settings වලට. මම settings වල මුලින්ම කියා දුන්නා. හරි කමක් නැහැ. අපි දැන් යමු කොහොමද හරියටම booking එකක් දාන තැන ඉඳන් වෙන්නේ. ඉස්සලාම මම දැන් customer කෙනෙක් register කරලා තියෙන්නේ. මම ඊට ඉස්සලාම rooms ටික දාන්න. එක room එකක් අපි add කරගමු. room number එක 001 එක double room එකක් room only ගන්නවා නම් එක 10000 වෙනවා. bed and breakfast 15000 half board 20,000 full board 30,000 එහෙම දැම්ම කියලා හිතන්න අපි room rate එක through යනවා නම් එහෙම අපි දාමු එක room එක 20,000 maximum guest ප්‍රමාණයත් අපිට දාන්න පුළුවන් මෙතනින් status එක available මේ වෙලාවේ ඔය විදිහට අපිට පුළුවන් room එකක් add කරගන්න මෙතනට. එතකොට ඔයාගේ bookings වල මේ room එක පෙන්වන්න පටන් ගන්නවා. දැන් මෙතන existing customer කෙනෙක් දාත overnight booking එකක් room 1 dwellux ඊට පස්සේ check in check out dates dinner check in එකක් එයාට ඕනේ BB address දෙන්නෙක් ඉන්නවා address ලා එක්කෙනයි ඊට පස්සේ children's ලා එක්කෙනෙක් අපිට room එකට දාන්න පුළුවන් නම් අපිට පුළුවන් ඒක දාගන්න ඉසියක් නෑ ඒක extra bed එකක් අතර අපිට දාන්න වෙනවා මොකද මෙතන 3 දෙනෙක් මෙතන address ලා දෙන්නයි දෙන්නයි children එක්කෙනෙකුට extra bed එකක් දාලා extra bed එකට අවශ්‍ය rate එක මෙතනින් දාන්න පුළුවන්. ඊට පස්සේ advance payment එක තනක රුපියල් 30 මෙතනදී අපි දාන්න පුළුවන් extra bed එකක් මෙතනදී 2000 කියලා දෙමු.
මෙතනදී ඇඩ්වාන්ස් පේමන්ට් එක විදිහට දාන්න පුළුවන්. හිතන්න අපි 10000ක ඇඩ්වාන්ස් එකක් ගත්තා. තව 20000ක් ගෙවන්න තියෙනවා. එයාගේ මොනවද තියෙන්නේ ඇමිනිටිස් කියලා මෙතනින් ඇඩ් කරගන්න පුළුවන්. බ්‍රෙක්ෆාස්ට් එක ඊට පස්සේ ෆ්‍රී වයිෆයි එයාපෝට් පිකප් එක මොනවා හරි තියෙන දේවල් ටික දාලා ක්‍රියේට් රිසර්වේෂන් දෙන්න. ඔයාලට පුළුවන් ඊට පස්සේ මේක කන්ෆර්ම් මේ නිසා ඔයාලට පුළුවන් මෙතන කන්ෆර්ම් ලෙටර් එක යවන්න යාට. ඉස්සෙල්ලා වගේම එයාගේ ටෝටල් එක එයාගේ කීයක් ගෙවුවද එයා තව බැලන්ස් එක කීයද ඊට පස්සේ එයාගේ චෙක් ඉන් චෙක් අවුට් ටයිම්ස් ඊට පස්සේ කොච්චර ප්‍රමාණයක් එන්න ඉන්නද මේ ඔක්කොම දේවල් එක්ක ඔයාලට පුළුවන් හොටෙල් එකේ බ්‍රෑන්ඩින් එක මේක print out එකක් හෝ PDF එකක් විදිහට එළියට යවන්න සහ මෙතනදී එයා ආවට පස්සේ එයාගේ amount එක ගන්න පුළුවන්. අවසාන බිල් එක වාට දෙන්න පුළුවන් මෙතනින් මෙතන එතකොට මෙතනදී වාට අර රෙස්ටොරන්ට් එකේ බැලන්ස් එකත් වෙනම පෙන්නනවා. රෙස්ටොරන්ට් එකේ මොන හරි ගත්තා නම් මම එකත් පෙන්නන්නම්. හිතන්න රෙස්ටොරන්ට් එකේ පොස් සිස්ටම් එක තියෙනවා මෙතන. එයාගේ බුකින් අපිට මෙතන පුළුවන් මෙතනින් සිලෙක්ට් කරන්න. ඒ බුකින් එක සිලෙක්ට් කරලා එයා ෆ්‍රයිඩ් රයිස් එකක් ගන්නවා නම් එළියෙන් හිතන්න ඒක පැකේජ් එකේම ඉන්ක්ලූඩ් වෙලා තියෙනවා නම් charge to room කියන එක දාන්න පුළුවන්. ඒක දාලා තර මේ බිල් එක අපිට ඕනේ නෑනේ. අපිට පුළුවන් බුකින්ස් වල තියෙන මෙන්න මෙතන මේ රිසිට් එකෙන් මේ දේවල් ටික ඔක්කොම ගන්න. මෙන්න මෙතන වැටෙනවා ෆ්‍රයිඩ් රයිස් 1000යි කියලා. රෙස්ටොරන්ට් එකට යා වෙනම 1000ක් ගෙවලා 1000ක් ගිහලා තියෙනවා. එතකොට ඒක මොකද කැල්කියුලේට් වෙන්නේ නැහැ. මොකද ඒක අර රූම් එක ඇතුළේම තියෙන නිසා ඒක ඉන්ක්ලූඩඩ් කියලාම තමයි වැටෙන්නේ. හරි. එතකොට ওই විදිහට තමයි මේකේ සිස්ටම් එක රන් වෙන්නේ. මම හිතනවා ඔය කට්ටියට මේකෙදි අයිඩියා එකක් එන්නේ නැති කියලා මේ වැඩේ කොහොමද වෙන්නේ කියන කතාව ගැන. ඉතින් මේකෙදි ඩෑෂ්බෝඩ් එක මම හිතන්නේ දැන් අප් වෙලා ඇත්තේ. ඩෑෂ්බෝඩ් එක අප් වෙලා තියෙන්නේ මේ විදිහට පෙන්නනවා. රෙවෙනියු සහ එක්ස්පෙන්සස් සම්බන්ධයෙන් අයිඩියා එකක් මෙතන පෙන්නනවා. මම ඕනනම් එක්ස්පෙන්සස් කීපයක් දාලා තියන්නම්. ඒකට පේනවා වලට. මෙතනදී එක එක්ස්පෙන්ස් එකක් දාමු. මොන හරි මේන්ටෙනන්ස් ඇන්ඩ් රිපෙයාර්ස් වලට අපිට 20000 ගියා කියලා. සේව්. මෙහෙම එක්ස්පෙන්ස් එකක් දැම්මට පස්සේ අපිට මේක ඩෑෂ්බෝඩ් එකේ කොච්චර මේ මාසය ඇතුලේ එක්ස්පෙන්සස් කොච්චර තියෙනවද රෙවෙනියු එක කොච්චර තියෙනවද කියන කතාව පෙන්නනවා. අපි දැන් හිතන්න පේරෝල් එකත් අපි මෙතනින් මේව කරොත් එහෙම කැල්කියුලේෂන් එක කරලා මේක ෆයිනලයිස් and ලොක් කරොත් එහෙම ඒකත් වෙරිෆයිඩ්. ඒකත් අපිට මෙතනින් ඔය විදිහට පෙන්නනවා 52000යි කියලා. මොකද හේතුව අර 30000ක මේකත් ගියාට සහ එක්ස්පෙන්සස් ප්‍රමාණයත් අපිට පෙන්නනවා මේ මාසෙට අදාළව. ඊපස්සේ බුකින් per month ඒ දේවල් ටිකක් පෙන්නනවා. ඩබල් රූම් එක කියන්නේ රූම් වයිස් මේක පෙන්නනවා. ඉතින් ඒ වගේ දේවල් පෙන්නනවා. මෙතනත් ඇඩ්මින් කෙනෙකුට අවශ්‍ය පොඩි හොටෙල් එකකට අවශ්‍ය ගොඩක් ඩීටේල්ස් මෙතන තියෙනවා. ඉතින් මම මොන වෙලාවකත් කියන්නේ නැහැ මේක අර සාමාන්‍යයෙන් හොට් රූම්ස් 100 200 තියෙන හොටෙල් එකකට ඕනි වෙයි කියලා. මොකද අපිට ඇත්තටම ඒ වගේ දෙයකට මීට වඩා ඇනලිසිස් පාර්ට් එකක් ඕනි. ඉතින් අපිට ඉස්සර අයිඩියා එකක් තියෙනවා ඒ වගේ ලොකු PMS එකක් try කරන්න. ඉතින් දැනට මේක සාමාන්‍යයෙන් වාගේ හොටෙල් එක රූම්ස් 15ක් වගේ අතර මැද ගානක වගේ තියෙනවා. ඇත්තටම මාරම ෆ්‍රීඩම් එකේ වැඩ කරන්න පුළුවන් සිස්ටම් එකක්. මොකද අනිත් සිස්ටම්ස් වගේ UI එක ගොඩාක් ඩිෆිකල්ට් නැහැ. ඊට පස්සේ ඔයාට ගොඩාක් දේවල් මේ තියෙන වචන වලින්ම තේරුම් ගන්න පුළුවන්. ඔයාට ගොඩාක් ඇප් සම්බන්ධයෙන් හෝ එහෙම දේවල් වල අයිඩියා එකක් නැත්තම්. ඉතින් මම හිතනවා මේක හොඳ සිස්ටම් එකක් වෙයි කියලා. ඉතින් ඔයාලා channel manager කෙනෙකුට කනෙක්ට් කරනවා නම් අපිට ඒකට පොඩි කාලයක් ඕනේ. channel manager කනෙක්ට් කරන්නේ නැතුව use කරනවා නම් කිසිම issue එකක් නැහැ. ඔයාට plug and play විදිහටම වැඩ කරගෙන යන්න පුළුවන්. ඔයා install කරගත්තා. ඔයාගේ login details ටික දාලා ඔයාට දිගටම වැඩ කරගෙන යන්න පුළුවන් ඒක ඇතුළේදී. සහ මට තව දෙයක් පෙන්වන්න බැරනවා. දැන් ඔයා staff එක කවුරුහරි දැම්මට පස්සේ මෙතන වගේ team එක මෙතනින් allocate කරන්න පුළුවන්. මම එකත් පෙන්වන්නේ. හරි. ඔයාගේ logins විදිහට සහ මෙතනදී role access ටික දෙන්න පුළුවන් වෙනම. අපිට අලුතෙන් role එකක් දාලා ඒ ටික දාන්නත් පුළුවන්. හරි. ඉතින් ඔය විදිහට තමයි මේ වැඩේ ඉවර වෙන්නේ. ඉතින් මම හිතනවා අපේ සිස්ටම් එක ඔයාලට ගොඩක් වටී කියලා. ඉතින් එහෙනම් මේ වීඩියෝ YouTube එකේ තියෙනවා. ඔයාගේ යාළුවන්ට share කරන්න. ඔයාලගේ හොටෙලියස්ලා දන්න හොටෙලියස් share කරන්න. ඉතින් එහෙනම් අනිවාර්යෙන් අපිට කතා කරන්න. නම් එක තියෙනවා පල්ලෙන්. ඉතින් කතා කරන්නේ නම් අපි යුනිවර්ස් තවත් මේ වගේ ලොන් කන්ටෙන්ට් එකකින් හම්බෙමු.